සැකය. ඒක නරක තත්ත්වයක්. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. දැන් වැරදි වැඩ කරන හරි මොනවා හරි වැරදි කරපු අයව නීතිය හමුවට ගේන එක දිහා මිනිස්සු බලන් ඉන්නවා. ඒ අතරතුර වැරදි නොකරන අයව නීතිය හමුවට ගේන්න ආපු ගමන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා අරගොල්ලොත් මේ හරිද කරන වැඩේ කියලා. දැන් ඔය මරණ දඬුවම ලෝක ක්‍රියාත්මක කරන්න එපා කියන්නේ 100 දෙනෙක්ව වැරදිකාරයෝ විදිහට මරලා එක්කෙනෙක් එල්ලුවොත් වැරදි නැති එකනේ. අර 100 මරුවට වැඩක් නැහැ කියන කන්දේ. ඒ වගේ මේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නම කියලා බලය ලබා ගන්න තියෙන වෙලාවක මේ වගේ මොට්ට වැඩ කරනවා කියන්නේ මිනිස්සු අතර ඉන්න පටන් ගන්නවමයි. මේගොල්ලන්ගේ අනිත් ඒවත් මෙහෙම දෝ කියලා. එතකොට ප්‍රශ්නයක් කියනවා. ඒක තමයි ගැටලුව. ඒක තේරෙන්නේ. කවුරු මේවා කරනවද දන්නේ නැහැ. අර හැම වෙලාවෙම උම්ම කියන කතාව තමයි මේ උන්ගේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කරනකොට උම්මයි කරගන්නේ මේ කොහොමද? උම්මයි කරගන්නේ. ඒ නිසා බලන් ඉමු අපි. මේ වැඩකට නෙවෙයි නිකන්. මම නම් ඉතින් ඒක ගන්න වෙන විදියකට ඉතින් හොඳයි මට අත්දැකීම මම කවුරුහරි ගිහිල්ලත් නැහැ. ගිහිල්ලා පොඩක් බලලා මේක මොන වගේද කියලා එනවා ඉතින්. මොකටද ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඒත් කමන්නේ අපි පැත්තකට දාමු. මේවල එක ප්‍රොජෙක්ට් එකක්වත් තාම පටන් ගත්තේ නැහැ සාර්ථක කරගන්න. මොකක්ද? අපි දැන් ටූරිසම් ගැන කතා කරන්නේ. බලන්නකො ටූරිසම් බැලුණා ටාගට්ස් වලට යන්න. මේ අවුරුද්දේ ප්‍රශ්නයක් කියලා ආවේ මේ අන්තිමට ආපු දිප්ප විතරනේ. දවස් 20 මාස 12ම ගියානේ හරියට. මාස 12ම ගිහිල්ලා ඒගොල්ලෝ ටාගට් කරේ ලක්ෂ 30ක්. ආවේ නෑනේ. ලක්ෂ 30 වෙනුවෙන් ඒගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ග එකක් අසාර්ථක වෙන්නේ නෑනේ කියන්නේ. උදාහරණයකට ගත්තොත් අර ත්‍රිවිල් වලට ලයිසන් දීලා ටාගට් කරේ තව ටිකක් ගෙන්න ගන්න. ඒ ඔක්කොම දේවල් ඊට පස්සේ සමලිංගික සිද්ධිය කියලා උත්සාහ කළෙත් ඒක. ඒක අසාර්ථකයි නේද බැලුවම. ඒ කියන්නේ ඒගොල්ලෝ පායශීලීත්වයේ අසාර්ථකත්වයක්. ඉතින් බරපතල ගැටලුවක් නේද? මේ ගැටලුවත් එක්කනේ දැන් මේ දේශපාලනේ දුවන්නේ. මේ ශ්‍රී ලංකා ගත්තා ප්‍රොජෙක්ට් එක තාම ෆේල්. කුඩු සම්බන්ධයෙන් ලොකු සද්දයක් දැම්මා. වැඩේ ෆේල්. එහෙනම් මේක පටන් ගත්ත සෑම ප්‍රොජෙක්ට් එකක්. මේ වෙනකොට අසාර්ථක. ශ්‍රී ලංකා මුලින්ම පටන් ගත්තේ ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය වලින් තොර රටක් කරනවා කියලා ලොකු සද්දයක් දාලා ගත්තා. දැන් මාස ගාණක් වෙනවා තාම මොකුත් නැහැ. ඊළඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිල්ලා ඒගොල්ලෝ ගත්ත එකේ ඒගොල්ලෝ මැනෙන්නේ. හොරු අල්ලනවා කිව්වා තාම මොකක්වත් නැහැ. පාස්කු කේස් එකක් නෑ. පාස්කු කේස් ඒක තමයි බලන්නකො දැන් කල්පනා කරලා. ඒක මේ ප්‍රධාන මේවානේ. පාස්කුව සම්බන්ධයෙන් මොකුත් නැහැ. ප්‍රොජෙක්ට්ස් මේ අවුරුද්දයි දැන් මාස දැන් 6ක් වෙන්නක් පිටුනේ සැප්තැම්බර් නේ ආවේ. එක ප්‍රොජෙක්ට් එකක් ගන්න බැරුව කියන්නේ හරියට. යම් ප්‍රමාණයකට හරි ගත්තා නම් තියෙන්නේ මේ හයිවේ එක ස්ටාර්ට් කරපු හොඳයි. ණයට හරි කමන්නේ හයිවේ එක ස්ටාර්ට් කරපු ලොකු දෙයක් නේ. මොකුත් නොකර ඉන්නවට වඩා. ණය අනුමත කරගෙන. මොනවද ප්‍රොජෙක්ට් එක? ඔය චීනෙට බැලන එක තමයි චීනෙට බැලලා ඉඳලා පාරවල දන්නේ නැහැ කියලා. තව දැන් වලින් කියන නතක් උනේ. දැන් බලන්නකෝ දැන් අර වී අරගෙන අලවි මණ්ඩලේ සුද්ධ කරලා ගබඩා සුද්ධ කරලා පුළුවන් නේ. දැන් ඒ කියන්නේ හිතන්න මේ මම මතක් කරලා කිව්වේ. දෙස් හැම එකම තියෙන්නේ. මොකකටවත් සාර්ථක ප්‍රතිඵලයක්. ඒ ගබඩා වලට ආවේ නැහැ. ඉන්නේ නැහැ වී එහෙම එනවා එහෙම වී එනවා නේද? ඉතින් ඒ ඩඩ්ලි කියන්නේ ඉතින් ඕන වෙලාවක ව්‍යාපාරිකව වී ටික ගන්නවනේ. දැන් මේ ගබඩා විවෘත කරන් බලන් ඉන්නවා. ඩඩ්ලිලා වගේ ව්‍යාපාරිකයෝ ගෙදරට එනවා යනවා. කුඹරට එනවා යනවා. ඉතින් මිනිස්සු දෙනවනේ. මේ වැස්ස වගේ අපි කොයන් කැපුවාම මොකද වෙන්නේ? අපි බලන්නේ මේ මේක තෙමින් නැතුව මේක මේ පුළුවන් තරම් ඉක්මනට මිලකට දී ගන්න. එහෙම ඉන්න අතර වාරේ ව්‍යාපාරිකයා වෙල ළඟට ඇවිල්ලා රළි දෙන්නද කියලා ආපුවම සංකල්ප කල්පනා කරලා බලනවනේ. ගබඩාවට අරන් ගිහිල්ලා ඒකේ මේ වර්ගයේ තෝරලා මේකේ නම්බර් 1ද නම්බර් 2ද ඔව තෝර ඉඳාස්සේ මේක ආපු ගමන් වෙලා ඉන්නේ කන්ටේනර් එක ගහලා දිනවා ඒකට පටව ගන්නවා. ඒගොල්ලෝ කරන්නේ එහෙමලුනේ මහ පරිමාණයි. විල්ලයා යයිනේ. වාහනේ නවත්තලා තියෙන්නේ. ඒකට ඉතින් සල්ලි දීලා අරන් යනවා. අනික මිලත් හොඳයි. ඉතින් ඒකට ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ වෙන්නේ ඒගොල්ලෝ ස්ටාර්ට් කරපු හැම ප්‍රොජෙක්ට් එකක්ම
තව එක ප්‍රොජෙක්ට් එකක් සාර්ථක කරගන්න බැරුව. අංචාරක ප්‍රොජෙක්ට් එක මම නිකන් කල්පනා කරනවා. එහෙම වෙලාවක පීඩනය කොච්චරද? ඒ කියන්නේ අපි මොකක් හරි වැඩක් කරනවා. එක කරනවා, දෙක කරනවා, තුන කරනවා, හතර කරනවා, පහ කරනවා, හය කරනවා හැම මගුලම අසාර්ථකයි. දැන් අල්ලේට කොච්චර ප්‍රෙෂර් එකක්ද? ඒක තමයි තනියම එයා try කරනවා. මිනිහා උත්සාහ කරනවා පේල් ආයේ පේල් එහස්සේ තව එකේ පිස්සුවක් කියනවා. ඊට පස්සේ පාලනයට ෂේප් කරන්න ඕනේ. ඔව් ඒකනේ. අර ඒ තව එකේ පිස්සුවක් කියනවා. මේක පටන් ගන්න වැඩක් හරියන්නේ නැහැ දැන්. නිකන් මතක ගන්නකො ක්ලීන් ශ්‍රී ලංකාව පටන් ගන්නවා. ඉන්න ලොකු ටෝක්ස් දීලා එනවා. මාස දෙකකදී වැඩේ පේන. කුඩු වල්ලනවා ලංකාව කුඩු වලින් තොරන් කරනවා කියලා ටෝක්ස් දීලා එනවා. වැඩේ පේන. අධ්‍යාපන ප්‍රශංස කරන කර ළමයි තව එකක් ආවන ළමයින්ට දඬුවම් කරන මේ කවුරු කිව්වත් කරලා අන්තිමට ආපස්සට ගන්නවා වැඩේ පේන. එහෙම හිතුවාම කණ්ඩායමකට දැන් හැංගීම ඊට පස්සේ ඉතින් පොළුව සම්පූර්ණම අවුල්. මොකක් හරි එකක් දැන් සාර්ථක වුණා නම් අඩුවසාර මේක ගැන හරි කීයක නේ. මේක දැන් ඊයස්සේ මේ වගුලක් කරගෙන ඒකත් බලන්නකො. ඒකට අර ජොන්ස්ටන්ගේ කට්ටිය අතුලට දැම්ම ඒකවත් බලයි කියලා දෙන්නේ. ඒක බලන්නේ. ඒක බලන්නේ නැහැ මේ වෙලාවේ. පිටින් බලන්නකො එතන ඒත් නොදැනුවත්කමනේ. අධ්‍යාපන ප්‍රශංස කරන හොඳයි කරන්න ඕනේ ඉතින් රටවල් වල ලෝකෙට ගැලපෙන අධ්‍යාපනය එකස් කරන්න ඕනේ. ඒක අස්තර මේ වෙන මගුල රින්ගෝ ගන්න ඕනේ. ඒක අතර වෙනවලු ඊට පස්සේ මොකද වෙන්නේ ඊළඟට දැන් ඒක ඇතුලේ නාන නෑ මොකද මම අද දැක්ක ලාල්කාන්ත හාමුදුරන්ට බයි හින්තලේ වනචාරිය කියලා මම දැක්කම කල්පනා කරා යකෝ මොකට පිස්සුනේ කියලා ඇයි මේ අර පීඩනය පිට කරන්න දැනක් නෑ දැන් ඒවා විභාගාතේ පිට කරනවා මම ඔය හැම වෙලාවෙම දැන් එකත් මම කියනවා ඔක ඔය පීඩනේ තුවක්කුයි පිට කරන්න ඉපා සාර්ථකයිනේ අසාර්ථක වෙනකොට ඔය පිස්සු ගෙල්නවා අන්තිමට ඕක ඊළඟට කරගෙනවා මෙකෙන් දෙන්නේ මරලා දාන්න ඕනේ මේ වැඩේ කරන්න බෑ එහෙම නැත්තම් ඒක කරන්න එපා කියලා තමයි මම හිත කියන්නේ මේ ඕන්න ඔයාලට අමාරුම නම් මාස කීපයකට අපි අතුලට දාන්න ඒක කමන්නේ අපි කරලා ඉන්නම් ඔය තුවක්කුව පාවිච්චි කරන්න එපා මොකද පීඩනේ පිට කරන්නේ එහෙම නැත්තම් මම ඔය දැක්කමයි ලංකාවේ දේශපාලකේ කොහොම ප්‍රසිද්ධියේ හාමුදුරුවන්ට වනචාරිය කියන එකයි තව එකක් කිව්වනේ මේ ඒක නෙමෙයි යා කියනෝනේ එතන හාමුදුරුවන්ට සෙක්ස් කරන්න බැරි ඒරියස් එක කවර් කරන්න කියලා. මේ හාමුදුරුවෝ වුණාම ඒවා කරන්න බෑ. ඒක තමයි මේ හර්ධිකෙන් පිට කරන්නේ. මොන විකාර කතාවක්ද මේක? ලංකාවේ කවදාවත්ම කියපු නැති එකක්. මම හිතුව උකට දෙනවා. අනිත් එක තව මම දැන් උක කරා. ඉතින් ප්‍රශ්නේ ඇති වෙච්ච දවසේ ඉඳලම මම හරියට කතා කරන්නේ මිනිස්සුන්ට. මම ගෑනු පිරිමි කියන්නේ මට මං එයා ගෑනුද පිරිමිද මං ඒව දන්නේ මට වැඩ නැහැ මම කියන්නේ මිනිස්සු මල්ලු අධ්‍යාපන ඇමති ධූරේ දාන්න මිනිස්සයා එයා එක්ක තමයි මගේ ගනුදෙනුව තියෙන්නේ එයා කාන්තාවක්ද පිරිමිද අපිට වැඩක් නැහැ ඒවා ඒ නිසා මම හිතුව ටික දෙනවා එයාලා කියන්නේ මේ කාන්තාවක් වීම නිසා මිනිස්සු විරුද්ධ වෙනවා කියලානේ ඒ තරමට අප්සෙට් ගිහිලා තියෙනවා සර්ලට කතා කරන්නත් බෑනේ මයික් ඕෆ් කරනවා. ඔව් ඒකනේ. හරි ඒගොල්ලෝ කතාවට එන්නෙත් නෑ. දැන් ඉස්සර බලන්නකො ඇත්තට මේ ගිය පාර්ලිමේන්තුව වල JVP උන් එක්ක තමයි කතා කරන්න බෑ කියලා හැමෝම කියන්නේ. දැන් එන්නෙත් නෑ මායේ මං කියනවා එන්න විවාද වලට එන්න මං අධ්‍යාපන අමාත්‍යත් කිව්වා අපි අධ්‍යාපනය ගැන සාකච්ඡාවක් කරමු එන්න එන්නේ නෑ. මොකද කොච්චර පුසොද කියලා බලන්න. තමන්ගේ විෂය ගැන අවබෝධයක් තියෙනවා නම් කතාවට එනවනේ. දැන් මම කියපුවම අධ්‍යාපන ප්‍රතිසංස්කාරය ගැන සාකච්ඡාවක් කරමු එන්න. ඉතින් බය නැතුව එන්න එපා. ඇයි එන්නේ නැත්තේ? අංචාර ව්‍යාපාරය ගැන අපි කතා කරමු එන්න. එන්නේ නැහැ. ඇයි? මේ තමන්ගේ ශේෂ්ත්‍රය ගැන ඒගොල්ලන්ට විශ්වාසය. අර ගියන් ගොඩක් මුදලන්නේ අර අපේ ආසනේ නේ වදුර. ඒකෙන් රට ගොඩ යනවා කියලා හරියට හරි උනේ ඒවත් ජීවුවා. ඒක කඩලා කන්කර බලන්න. කඩලා අපේ ආසනේ කෙලවරේ. මේකෙන් තමයි රට ගොඩ ගන්න. ඔව්. ගීලා දිගට කමෙන්ට්. හරියට. ඒ තමයි එක බෝඩර් එකක් අපි. එතන යනකම් ආසනේ අපිට තියෙන්නේ. ඒකනේ. ඒ කඩද්දිච්චිවේ පාලකයා යහපත් වෙද්දි රටට හොඳයි කියලා. ඇයි සමන්ත විද්ද ගත්ත හැම ප්‍රොජෙක්ට් එකම ෆේල් වුණා. ඇයි සමන්ත විද්‍යාරත්න මේ ගිහිල්ලා පස් කොට කොටා යන්නේ අර නායකීවට. සිදුරු වලට විවර වලට ඒගොල්ලෝ පස් දාන්නේ ඔය වගේ පොඩි පොඩි වැඩ ටිකක් කරනවානේ.
අර ගල්දුවට ගෙඩි 10 දෙනෙක් අර යෝජනා කරපු දෙනා ලොකු දෙයක් තාම තමයි කියන්නේ 1000යි කියන්නේ බලමු ඉතින් මොකද වෙන්නේ කියලා නේ. හැබැයි ඉතින් මිනිස්සු අර ඡන්දේ කාලේ කිට්ටු වෙනකොට මොකක් හරි එකකට රැවටෙන එකනේ වැඩේ අපිට. මොකක් හරි එකකට රැවටෙනවා. දැන් දුක් විඳින අවුල් පහක්. ඊට පස්සේ අවුරුදු 4 දුක් වෙනවා. තමයි ප්‍රශ්නේ. මෙතන පස්සේ තියනවා යන්නේ. නෑ අද ඉංග්‍රීසි ඉංග්‍රීසි නේ. ඉතින් මොකද තමයි වැඩේ බලන් යමු අපි ඉතින් නේ. ඒක පාන්නේ නේ. ඊට පාරෙම නෑ. ඊට අර වැඩේ යන්න තියෙනවා පොළොව. ඊට නායකතුමා උපන්දිනේ මේකත් දැන් මේ ජීවිතේ කරපු කට්ටිය මොකද කියන්නේ අසන්න දෙන්න ක්‍රියාකාරී විදිහට කොහෙද තාම ඉන්නවනේ විශ්වාසයෙන් ඉන්නවනේ තාම නෑ නේ